ලංකාවේ එක ලස්සන තැනක් තියෙනවා. එතෙන්ට කොහෙන්දෝ සුර ලෝකෙකින් එන වතුර කඩාගෙන හැලෙනවා. ඒ කඩා හැලෙන වතුරේ සැඟවුණු සිසිලස දන්නේ සොබා දහමට ආදරය කරන්නෙක් විතරයි. මේ සොබා දහමත් එක්ක බැඳුණු ජීවිත හරිම පුදුමාකාරයි. සොබා දහමට ආදරය කරන්න, ඒ ලස්සන විඳින්න ඇබ්බැහි වුණ ජීවිත හරිම චමත්කාරයි. වෙහෙස කර ජීවිතෙන් මදකට මිදිලා කොළ පාට ලෝකයක අතරමං වෙන්න, ඇඟ හිරි වැටිලා යන සීතල වතුර බින්දුවල පහස ලබන්න, දියඇලි හඹා යන්න ඇබ්බැහි වුණ ජීවිතේ ලස්සන හොයන්නේ හරිම අපූර්ව අහිංසක විදිහකට. එහෙම ලස්සනට ජීවිතේ විඳගන්න පුළුවන් සීතල වතුර බින්දු වැටෙන තවත් එක ලස්සන සුරලෝකෙක තියෙන දිය ඇල්ලක් තමයි ඩාන්සිරන් කියන්නේ. මේක තියෙන්නේ කොත්මලේ පූඩලුවය කියන සුන්දර නගරයේ. පූඩලු ඔයේ සීතල ජලපාරත් අරගෙන කඩා හැලෙන මේ මනස්කාන්ත දිය ඇල්ල කොටස් දෙකකින් දැක ගන්න පුළුවන්. මීටර් 30ක් උස ඉහළ කොටස මහා මාර්ගයේ ඉඳන් කෙනෙක්ට රස විඳින්න පුළුවන්. පහළ කොටස නම් පාලමින් සැඟවිලයි තියෙන්නේ. ඒක මීටර් 70ක් උසයි කියලා තමයි සඳහන් වෙන්නේ. සුන්දර පූඩලු ඔය ඇල්ල, එහෙමත් නැත්නම් ඩාන්සිනන් ඇල්ල පූඩලු ඔයෙන් කොත්මලේ ඔයටත් එතනින් අවසානයේ කොත්මලේ ජලාශයටත් මේ සීතල ජල ධාරාව අරගෙන යනවා. මේ ලස්සන දිය ඇල්ලට මේ නම ලැබිලා තියෙන්නේ ඩාන්සිනන් සහ ෂේන් කියන තේවතු දෙක අතර පිහිටලා තියෙන නිසයි. ඉතින් ඔයාටත් පුළුවන් මහනුවර ඉඳන් එනවනම් මහනුවර පූඩලුවේ බස් එකෙන් ඇවිල්ලා පූඩලුවේ නගරයෙන් බැහැලා එතන ඉඳන් ට්‍රේවීල් එකකින් එහෙමත් නැත්නම් ටුක් එකකින් මේ ලස්සන දිය ඇල්ල ළඟට එන්න. ඉතින් මතක ඇතුව මෙතනත් ඔයාලගේ ට්‍රවල් ඩෙස්ටිනේෂන් ගොඩට දාගන්න අමතක කරන්න එපා. එන්න ඇවිත් මේ සීතල ජලපහරේ සුන්දරත්වය ඔයාලත් විඳගන්න. අපිට තියෙන මේ හරිම පුංචි ජීවිත කාලය කලබලකාරී ලෝකයකට විතරක් සීමා කරන්නේ නැතුව මේ වගේ නිස්කලංක තැන් හඹා යන්නත්, ඒ වගේ ලස්සන විඳින්න ඔයාලගේ ජීවිතෙන් කොටසක් සබා දහමේ අපූර්වත්වය වෙනුවෙන් වෙන් කරන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙම කරොත් අපිට පුළුවන් මේ වගේම ලස්සන තවත් තැනකට ඔයාලව එක්කගෙන යන්න.